රුපියල් 80ක් වියදම් කළා රුපියල් 800ක් හොයන්න පුළුවන් කිව්වොත් ඔයාලා මාත් එක්ක එකග වෙනවද? අනිවාර්යයෙන්ම එකග වෙන්න වෙනවා. මොකද මම මේ කතා කරන්නේ මගේ අත්දැකීම්. මගේ බිස්නස් එකේ ප්‍රොඩක්ට් ගැන. මම මේ ඔයාලට කියන්න හදන්නේ මං කරන දේවල්. ඒක නිසා මම දන්නවා මේක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් කියලා. ඔයාලටත් අන්න ඒ අවස්ථාව පෙන්වන්න තමයි මේ බිස්නස් අයිඩියා එක මම ඔයාලට ගේන්න හිතුවේ. එහෙනම් අද මම මේ කතා කරන්න ඔයාලට මම අද කතා කරන්නේ මෙන්න මේ දෙහි වලින් ප්‍රොඩක්ට් එකක් හදලා කොහොමද ඔයාලා නිෂ්පාදනයක් බිහි කළා ඒක වෙළඳපොළට දාලා කොහොමද ඔයා ලාභයක් ගන්න කියන එක. මේක හොඳ බිස්නස් අදහසක්. ඔයාලට මේ දවස්වල චූටි උත්සාහයක් දරුවොත් ඔන්න ඔයාලට ඔයාලගෙම කියලා ප්‍රොඩක්ට් එකක් හදාගන්න පුළුවන්. මම මේ කතා කරන්නේ මගේ අත්දැකීම්. ඒක නිසා මට ඔයාලට මේ දේවල් කියලා දෙන්න හරි පහසුයි. මම ඉතින් ඔයාලට කියලා දෙන්නම් කොහොමද බිස්නස් එක පටන් ගන්න කියලා. මේ දවස්වල ඔයාලා දන්නවද ලුණු දෙහි හරි ලාභයි. සමහර කාලවලට අපි දන්නවා ග්‍රෑම් 100 රුපියල් 300-400ටත් යන අවස්ථා තියෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ ඔයාලට තොග ගන්නවා වුණත් කොහොම මම නම් දකින්නේ කොහොමත් දෙහි කිලෝ එකක් රුපියල් 100කට මේ දවස්වල ගන්න පුළුවන්. හැබැයි ඔයා තොග මාකට් එක ඇතුලේ ගන්නවා නම් රුපියල් 80ට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. මොකද මම ඔයාලට පෙන්නන්නම් මම දෙහි කිලෝ මගේ ලුණු දෙහි ගිය අවුරුද්දේ දාපුවත් ටිකක් තියෙනවා. ඒක නිසා මම වෙනද දෙහි කිලෝ 100ක් විතර ගෙන මේ සැරේ ටිකක් අඩුවෙන් ගෙනාවා. මගේ ලුණු දෙහි තියෙන නිසාත් තව ටිකක් පස්සේ ගේන්න මං කිලෝ 30ක් 40ක් ගෙනාවේ රුපියල් 75 80 වගේ මිලට මං ගත්තේ. ඉතින් ඔයා අනිත් එක මං උදෙන්ම ගියේ නෑ දවල් වෙලා ගියේ උදෙන්ම ගියා නම් රුපියල් 60කට විතර හරි ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මෙන්න හොඳ අවස්ථාවක්. මේකෙන් ඔයාලට ලුණු දෙහි තියා දාන්න ඕනෙත් නෑ. ඔයාලට ලුණු දෙහි මං කල් තියාගන්නත් ක්‍රම කියලා දීලා තියෙනවනේ. ඉතින් එහෙම ගෙනල්ලා කල් තියාගත්තත් ඔයාට මේක තව මාසයක් දෙකක් අප්‍රේල් වෙනකොට නම් දෙහි ගණන් යනවා. අප්‍රේල් මැයි වෙනකොට දෙහි පුදුම විදිහට ගණන් යනවා. ඉතින් මේක මාස දෙකක් ඔයාලට කල් තියාගන්න හදාගත්තොත් කල් තියාගන්න මේක ඔයාලට අර හොඳ වේලිච්ච වැලි පාස් එක අරගෙන පෙට්ටියක මම නිකමට කියන්නම් පෙට්ටියක ලේස් වක්ෂයෙන් දාලා දෙහි හවුරලා තිබ්බත් රුපියල් 80කට ගෙනාපු දෙහි කිලෝ එකක් ග්‍රෑම් 100ක් රුපියල් 300ට යනකොට ඔයාලා නිකමට හිතන්නකෝ එතකොට කිලෝ එකෙන් කීයක් හොයන්න පුළුවන්ද කියලා රුපියල් 1000ක් විතර අනිවාර්යෙන් හොයාගන්න පුළුවන්. ඔන්න ඔයාලට මාස දෙකක් අර අපි පුවක් එහෙම තියාගන්න වගේ තමයි. වන්න ඒකත් ඔයාලට හොඳ ව්‍යාපාර අවදාසක් වශයෙන් ගන්න පුළුවන්. මම කතා කරන්නේ මං කරන ලුණු දෙහි ප්‍රොඩක්ට් එක. මේ ලුණු දෙහි ප්‍රොඩක්ට් එක ලුණු දෙහි ටික හදන්න ඔයාලා හැමෝම දන්න ලුණු දෙහි හදන්න ඔයාලා දන්නවා. එක එක ක්‍රම තියෙනවා. සමහර අය විනාගිරි දාලා තම්බලා හදනවා. අවුවේ වේලලා අවුවේ තියලා වේලලා හදනවා. ඒකේ තමයි මම නම් කරන්නේ. මොකද මම විනාගිරි ප්‍රොඩක්ට් එකකට එකතු කරන්න කැමති නැති නිසා. ඉතින් ඔයාලටත් ওই විදිහට කරන්න පුළුවන්. ලුණු දෙහි ටික හදන්න මෙන්න මේ විදිහට හොඳට ඉදිච්ච දෙහි ගන්න ඕනේ. මේ විදිහට හොඳට ඉදිච්ච දෙහි අරගෙන මේක හතරට කපන්න. මේ විදිහට හතරට කපලා ඒක ඇතුළට ලුණු පුරවන්න. පුරවලා හොඳට අවුවේ තියන්න. අවුවේ තියනකොට මේකේ ඉස්ම පල්ලෙහාට වැටෙනවා. ඒ ඉස්ම ටික එහෙමම වේලෙන්න දෙන්න. ආයි දෙහි ටිකක් හොඳට මිරිකලා අර තැම්බිලා වේලෙන ලුණු දෙහි එකට දාලා හොඳට වහලා තියන්න. එතකොට අනිවාර්යෙන් මාස එකමාරක් දෙකක් යනකොට ලුණු දෙහි එක හැදිලා. ඉතින් ඔන්න ඔයාලට හොඳ ව්‍යාපාර අදහසක් මං හිතන්නේ. මොකද අඩු මුදලකින් රුපියල් දැන් අපි හිතමු කිලෝ එකක් 80යි කියලා. 80ට ගත්තොත් ඔයාලට අනිවාර්යෙන් දැන් ඔයාලා හිතන්න මේ ලුණු දෙහි කිලෝ එකක් දාගත්තොත් ඔයාලට කප් 10ක් 100 කප් 10ක් දාන්න පුළුවන්. ඉතින් 100 කප් එකක් වෙළඳ පොලේ යන්නේ රුපියල් 100ත් 120ත් වගේ මිලකට. ඉතින් ඔයාලට රුපියල් 800ක් 1000ක් හොයන්න හරි අමලේසියිනේ. තව මේක ඔන්ලයින් ප්‍රොඩක්ට් එකක් වශයෙන් ඔයාලටම බ්‍රෑන්ඩ් එකක් හදාගෙන ඔන්ලයින් අලෙවි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව ඉතින් වෙන දේවල් තියෙනවා. දැන් ඔයාලට දෙහි මේ දවස්වල ලාභයි. ඔන්න දෙහි ජූස් එක හදා ගන්නත් පුළුවන්.
මං කිව්වේ මෙන්න මේ පුංචි රුපියල් 80ක් 100ක් වියදම් කළා ඔයාට හොඳ අවස්ථාවක් ගන්න. දැන් හැමෝම කියනවනේ ව්‍යාපාරයක් කරන්න ලොකු දේවල් ඕනි කියලා. මට පෙන්වන්න ඕනේ මොකද මම මගේ ව්‍යාපාරය ඇතුලේ මේ කරන මේන් ප්‍රොඩක්ට් එකක්. මොකද එදා මම පටන් ගන්න දවසේම කොකිස් එකත් එක්කම ලුණුදෙහි කියන බ්‍රෑන්ඩ් එකත් පටන් ගත්තා. ලුණුදෙහි සැසරණි ප්‍රොඩක්ට් එකේ තියෙන දෙයක්. ඉතින් ඔයාලට පුළුවන් සැසරණි ප්‍රොඩක්ට් එකෙමුත් මේ දේවල් මිලදී ගන්න. හැබැයි ඔයාලා බිස්නස් එකක් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් බිස්නස් එකට ඔයාලට මේ ප්‍රොඩක්ට් එක හදන්න පුළුවන්. මම ඔයාලට ඒක කරන විදිහත් කරන්න ලුණුදෙහි කප් එක තියෙන විදිහ ඔය ඔක්කොමත් පෙන්නන්නම්. එතකොට ඔයාලට හරි ලේසියෙන් කරන්න පුළුවන්. මොකද මම කියන්නේ හැමදාම කෙනෙක් පුංචි තැනින් පටන් ගන්න ඕනේ. මොකද මේ කතා කරන මම පුංචිම තැනින් පටන් ගත්ත කෙනෙක්. අද ඉන්නේ මේ තැනට එන්න ලොකු කැපකිරීමක්, ලොකු මහන්සියක් මේ දේවල් කරපු කෙනෙක්. ඉතින් එහෙම නිසා ඔයාලා දියුණු වෙනවට ඔයාලා ආදායමක් ගන්නවට මගේ කිසිම මේ එකක් නෑ. මං කියන්නේ කාන්තාවක් නම් ඔයා මුදල් කියන තැන අසරණ වෙන්න නරකයි. ඒ අසරණකම නිසා කාන්තාවන්ට තමන්ගේ ගොඩාක් දේවල් අහිමි වෙන අවස්ථා මම දැකලා තියෙනවා. ඒක නිසා මම කැමතියි මට පුළුවන් නම් කාටක හරි වචනින් හරි උදව්වක් කළා ඒ කෙනාගේ ආදායමට ශක්තියක් කියලා නැගිටින්න උදව්වක් දෙන්න. ඒකයි මම මේ channel එක පටන් අරගෙන මේ උත්සාහ කරන්නේ. ඉතින් ඔයාලටත් කැමති නම් පුංචි තැනින් පටන් ගන්න. ලොකු දේවල් හිතන්න එපා. මුලින්ම මේ ප්‍රොඩක්ට් එකෙන් හරි පටන් ගන්න. ඔයාට ලුණුදෙහි මුලින් කිලෝ 100ක් ගෙනල්ලා දාන්න ඕනේ නැහැ. ලුණුදෙහි කිලෝ 10ක් ගේන්න. රුපියල් 800ක් යයි. ඒකට ලුණු ටිකක් දාලා ඒක හදාගන්න. දැන් දෙහි ඉවර වෙනකන් ඔයාලා ඉන්න එපා. කප් ගන්න විදිහක් නැහැ. මොකද දෙහි ගණන් ගියාට පස්සේ ඔයාලට ලුණුදෙහි ප්‍රොඩක්ට් එක හදන්න බෑ. එහෙනම් ඔයා මුලින් කරන්න ඕනේ ලුණුදෙහි ප්‍රොඩක්ට් එක හදාගන්න එක. මේ ලුණුදෙහි ප්‍රොඩක්ට් එක හදාගන්න ඔයා මුලින්ම දෙහි ටික එකතු කරගන්න එපා. දෙහි ටික ගත්තා. ඊට පස්සේ ඒක අවුව මේ දවස්වල මම දැන් අපිට නුවර කියන්නේ හොඳට වැස්ස තියෙන පැත්තක්නේ. හැබැයි මේ දවස්වල හොඳ අවුවක් තියෙන. ඒක නිසා මෙන්න මේ වෙලාවේ ලුණුදෙහි ටික හදන්න. ඊට පස්සේ ඒක හැදෙනකොට ඔයාට රුපියල් 300ක් ආයෙ හොයාගන්න පුළුවන්. ඒකෙන් ලුණුදෙහි කප් ටිකක් හදාගන්න. ඒකට ඔයාගේ ප්‍රොඩක්ට් එකකට නමක් දාන්න. ඒ කියන්නේ ඔයාගේ බිස්නස් එකට නමක් දාන්න. ඒකට ලේබල් එකක් හදගෙන කඩවල් 3-4කට ගිහිල්ලා මේක දාන්න කතා කරන්න. අනිවාර්යෙන් ගන්න. එහෙම නැත්නම් ඔයාට කප් ගන්නත් දෙයින පොඩි පොලිතින් එක ග්‍රෑම් 10ක් ග්‍රෑම් 50ක් වගේ දාන්න. රුපියල් 50කට වගේ දාලා අර කාඩ්බෝඩ් පෙට් මේ වගේ දාලා ෆ්‍රූටි කඩවල් තියෙන එහෙම කතා කරගන්න. අනිවාර්යෙන් මේ මම දැකලා තියෙනවා ලුණුදෙහි ටික නම් යනවා. මොකද ඒක අනිවාර්යෙන්ම යනවා කියලා මම දන්න නිසා. ඉතින් ඔයාලටත් කියන්නේ පටන් ගන්න. කාන්තාවක් නම් විශේෂයෙන්ම ඊළඟට ඔයාලා ඊළඟට හිර වෙන අවස්ථාවක් වෙන ඔන්න අවුරුද්ද එනවා. දැන් අවුරුද්ද පටන් ගන්න වෙලාවෙ ඉඳන් මම ඔයාලට කිව්වා අවුරුද්දට මාස 3ක් විතර තියලා ඔයාලා ලෑස්ති වෙන්න හිර වෙන්න එපා අසරණ වෙන්න එපා කියලා. මම දන්නේ ඔයාලා ඒකට සූදානම්ද කියලා. ඉතින් කොහොම හරි මේ ඔයාලට තියෙන්නේ ඔයාලගේ ගමන හිමින් පියවර තියන්න. දැන් ඔයාලා අර විදිහට පෙට්ටි උඩ ගහගෙන දෙහි ගොඩ ගහගෙන වැඩ කරන මගේ දිහා එක සැරේට බලලා අම්මෝ මෙයාට එහෙම නෙමෙයි. ඔයාලා වගේම මමත් හාල් කිලෝ එකක් ගෙනල්ලා කොකිස් හදන්න ගත්තේ. කිලෝ එකයි ගේන්නේ. ගෙනල්ලා හිමීට හදනවා. සමහර ඊට පස්සේ කිලෝ 2 කරා රෑලි වෙනකන් හදනවා, පැකින් කරනවා. මම්ම කඩවල වලට අරන් යනවා. බස්වල උස්සගෙන යනවා. ඊට පස්සේ කාලයක් දවස් 3-4ක් හදලා වැටෙන ඕඩරයක් ට්‍රිවිල් එක අරන් ගිහලා දීලා එනවා. අවුරුදු ගාණක් කොහොම කරා. ඊට පස්සේ 2025 තමයි මම 2019 පටන් ගත්ත ව්‍යාපාරය 2025 තමයි මම ලිස්ට් කළ වාහනයක් ගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ තමයි මම මේ විදියට අර වියදම් අතදිගෙල්ල වියදම් කරන්න පුළුවන් තත්යකට ආවේ. නැත්තම් මමත් රුපියල් 100ක් වියදම් කරන්න 34 පාර හිතුවා. මොකෝ අපි සමහර හස්බන්ඩ්ලා ඉන්නවා ඕන තරම් දෙනවා ඇති. හැබැයි සමහර හස්බන්ඩ්ලාට එහෙම දෙන්නේ නැහැ. දැන් මම නම් මගේ හස්බන්ඩ්ගෙන් ඉල්ලන්න කැමතිත් නැහැ. මම හරි ස්වාධීනයි. මට ඕන දේ මං
මම හොයාගන්න ඕනේ. අන්න එහෙම කෙනෙක් මම. ඒක නිසා මම මේ ව්‍යාපාරේ පටන් ගත්තා. ඔයාලටත් පුළුවන්. බැරි නෑ. ඕන තරම් දේවල් තියෙනවා. දැන් ඔයාලට එහෙම දේවල් කරන්න ආසාවක් තියෙනවා නම් මට කෝල් එකක් දෙන්න අනිවාර්යෙන් මම කතා කරනවා. එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න මම කතා කරනවා. ඒ වගේම තමයි ඔන්න මට ඔයාලගෙන් උදව්වක් ඕනේ. මගේ සස්සරණි පේජ් එක මම අලුතෙන් සස්සරණි food LK කියලා පේජ් එකක් හැදුවා. ඒකට ඔයාලා ෆලෝ කරන්න. එතනදී මම ෆලෝවර්ස්ලා 100ක් හැදුනට පස්සේ 10 දෙනෙක් තෝරනවා. අනිවාර්යයෙන්ම 10 දෙනෙක් තෝරනවා. මාව ෆලෝ කරලා ෆලෝ ලිස්ට් එකෙන් තමයි ගන්නෙ. බොරුවට ෆලෝ කරලා තියනවා කියන අයට නෙමෙයි මම මගේ ෆලෝ ලිස්ට් එකෙන් තමයි ගන්නෙ. මොකද ඒක වැටෙනවානේ. ඒකෙන් 10 දෙනෙක් YouTube එකත් බලන. ඔයාලා ඒක ෆලෝ කරලා ඒකට කමෙන්ට් එකක් දාලා තියන්න ඔන්ලයින් කෝස් එකට ජොයින් වෙන්න ඕනේ කියලා. එතනදී මම ඔයාලට අනිවාර්යයෙන්ම 10 දෙනෙක් අරගෙන නොමිලේ වන් ඩේ වැඩමුළුවක් තියලා ව්‍යාපාරයක් පටන් ගන්නෙ කොහොමද රෙජිස්ටර් කරගන්නේ කොහොමද පැය දෙක තුනක ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දීලා ඒ විදිහට කරනවා මම ලින්ක් එකක් දාන්නම් ඒක යන්න පුළුවන් FB page එකට ඉතින් මම ඒ අවස්ථාව ඔයාලට දෙනවා මොකද ගොඩාක් අය කෝල් කරලා කෝස් එක නැද්ද කියලා අහනවා කෝස් එක කරනවා මේ මාසේ අන්තිම ඒකට ජොයින් වෙන්නත් පුළුවන් අර නොමිලේ නැතුව සල්ලි ගෙවලා ඉක්මනට කරන්න කැමති කට්ටියට ඔයාලට එහෙම ජොයින් වෙන්නත් පුළුවන්. එහෙමත් කැමති අය මගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න මම WhatsApp නම්බර එකත් කියන්නම් 077 017 32 46 කියන නම්බරයට ඔයාලට බීම් පැකට් හදන අය බීම් පැකට් හදන ඒ කෝස් එකටත් කල් තියා ගන්න ආහාර ඒම ක්ලාස් එක පටන් ගන්නවා අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාලට කැමති පැත්තකට ජොයින් වෙන්න පුළුවන්. ඔයාලා මට උදව්වක් කරන්න කැමති නම් මගේ FB page එක ෆලෝ කරලා කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මට ඔයාලට කියන්න තිබ්බේ ඔයාලා නැගිටින්න. හිත ඉන්න එපා. මොකද දැන් ඔයාලා හිතන්නකෝ දැන් ඔයාලට හිතෙනවා මේක හොඳයි ලුණු දෙහි හදන එක හොඳයි. හැබැයි තවත් හිතනවා. හිත ඉන්නකොට දෙහි ගණන් ගිහිල්ලා මුලින් ඔයා මේ ගන්න පුළුවන් අවස්ථාව ගන්න. දෙහි ටික ගෙන්න. ලොකුවට ගෙන්න එපා. කිලෝ 5ක් හරි කමන්නේ ගේනලා හදන්න. අහක යන්නේ නැහැ. රුපියල් 500ක් නෙවෙන්නේ කිලෝ 5ට. අහක යන්නේ ගෙදර කෑමට ඔයාගේ නෑදෑයන්ට ඔයාගේ අම්මා තාත්තට ඔයා ගෙදර එකට යනකොට ලුණු දෙහි බෝතලයක් හරි අරගෙන යන්න පුළුවන්. අහක යනවා කියලා හිතන්නේ නැතුව දැන් මේ වෙලාවේ පටන් ගන්න ඔයාට අනිවාර්යෙන් කරන්න පුළුවන්. මේකෙන් ලාභ ගන්නවද කියලා ඔයාලා හිතන්න පුළුවන්. ඔව් මේකෙන් අනිවාර්යෙන් ලාභ හොයන්න පුළුවන්. එකට 10 ගුණයක ලාභයක් ගන්න පුළුවන්. මං කියන්නේ මගේ අත්දැකීම්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ අවස්ථාව මේ ප්‍රයෝජනෙට ගන්න. මම මේ වීඩියෝ එක කරන්න නෙමෙයි හිටියේ වෙන වීඩියෝ එකක් සූදානම් කර ඉන්නකොට මට මතක් වුණා මං ලුණු දෙහි දාන්න ලෑස්ති වෙන නිසා මේ වීඩියෝ එක ඔයාලටත් ෂෙයා කරොත් හොඳයි. මොකද හැමෝම ඉන්නේ මේ වෙලාවේ මුදල් කියන තැන ගොඩාක් අය රටේ මේ යන වාතාවරණයත් එක්ක අපි හැමෝටම අතේ මුදල් ටිකක් තියාගන්න එක හොඳයි නේද? ඔයාලත් හිමීට හිතන්න එපා මේ ලෝකේ යුද්ධයක් තියෙනවා. ඒ වෙලාවේ බිස්නස් එකක් පටන් ගන්න එක හොඳයිද කියලා. ඔයාලා විශ්වාස කරන්න 2019 මම ව්‍යාපාරේ පටන් ගත්තා විතරයි. පාස්කු ප්‍රහාරය ආව රට වැහුවා. ඊට පස්සේ කොරෝනා ආව අවුරුදු 2ක් රට වහලා තිබ්බා. මම ඒත් හිමින් මේ ගමන ඇවිල්ලා එතකොට 2019 20 21 රට වහලා මට බිස්නස් එක හරි පොඩියට කරන්න ඕනේ. ඒතර මම හරියට බිස්නස් එක කරලා තියෙන්නේ 22 23 24 25 කියන අවුරුදු ටිකේ. ඒ අවුරුදු ටිකේ තමයි අද මේ ඉන්න තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම හරි හිමින් යන ගමනක්. මොකද මම ඔයාලට හැමදාම කියනවනේ මං තනියෙන් නැගිටින්න ඕනකනේ. මට අර වටේ පිරිසක් එක්ක යන ගමනක් නොවන නිසා තව කට්ටිය ඉන්නවා. කට්ටිය කියන්නේ අර වැඩට නෙමෙයි මගේම කියලා මේ දේවල් ඔයා මෙහෙම කරන්නේ එහෙම කියලා සහයෝගයක් නැතුව යන ගමනක් නිසා මං හරි හිමින් යන ගමනක්. ඔයාලට පුළුවන් අවුරුද්දක් විතර යනකොට හරි ඉක්මනට නැගිටින්න. ඒක නිසා ඔයාලා උත්සාහ කරන්න මේක කරන්න පුළුවන් අපි හැමෝටම. ඉතින් ඔයාලටත් පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න හින්දා මේ අදහස දුන්නේ. හැමොත් එක්කම පටන් ගන්න අපි හැමෝම එකට පුංචිට හරි ආදායම හදාගෙන කාටවත් අත නොපා ස්වාධීන විදියට තමන්ගේ අවශ්‍යතා තමන් ඉටු කරගනිමින් ඉස්සරහට ගමනක් යමු. පුළුවන් දේවල් මම ඔයාලට කියලා දෙනවා. කෝල් එකක් ගන්න
කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් උත්තර දෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට යම් දැනුමක් ලැබුණා නම් මොනවා හරි දෙයක් කරලා නැගිටින්න ඕනේ කියලා හිතුණා නම් අන්න එතන තමයි මගේ මේ YouTube channel එකේ සාර්ථකත්වය. ඉතින් ඔයාලට මම ඉක්මනට ඊළඟට වීඩියෝ එකක් අරගෙන එනවා මෙන්න මේ YouTube channels ගැන. ඒකින්ද ඊළඟ වීඩියෝ එකත් බලන්න ඔයාලා අනිවාර්යයෙන්ම. ඔයාලට මම හොඳ අදහසක් දෙනවා. කවුරුත් මේ YouTube channel ගැන කියලා දෙන්නේ නැති දෙයක්. ඒක නිසා මේ subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකත් හම්බුනොත් වැටිච්ච ගමන් ඔයාලට දැනගෙන බලන්න පටන් ගන්න පුළුවන් කියලා දැනගන්න. channel එක හොඳයි නම් subscribe කරන්න, comment එකක් දාන්න, අදහස් දක්වලා like එකක් දාන්න කියන පුංචි ඉල්ලීමත් එක්ක අදට ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම යහපත් සුන්දර දවසක්.